කතා කරන්න ඕන. චයිනා ෆෝන් එකේ IC කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද දෙක? චයිනා පොඩි ෆෝන් එකේ IC කීයක් තියෙද? දෙකයි. පවර් රෑම් එකයි. පවර් IC. ෆෝන් එකක් ඔන්නෙන්න පවර් රෑම් එකක් ඕන වෙනවද? නැහැ. පවර් රෑම් එක ඕනේ මොකක් සඳහාද? සිග්නල් වැඩ කරන්න. එතන චයිනා ෆෝන් එකේ පවර් IC ට වෝල්ටේජ් එක ගිහිල්ලා ක්‍රිස්ටල් එක හොඳ නම් ඔන්න ස්විච් එක වෝල්ටේජ් එකක් එනවනම් ෆෝන් එක ඔන්න එනවා. ඔන්න තමයි පවර් IC තමයි කේස් එකේ තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් කොන්නෙන්න නැහැ. ස්මාර්ට් ෆෝන් එකක් කොන්නෙන්න මේ IC හතර අනිවාර්යෙන් ඕන. එක IC කාර්ය ප්‍රශ්නයක් ඇතුවොත් ස්මාර්ට් ෆෝන් එක කොන්නෙන්න නැහැ. හරිද? මේ IC හතර අනිවාර්යෙන් ඕන. එතකොට ස්මාර්ට් ෆෝන් එකක් කොන් කරන්න දැන් අපි කතා කරේ බැටරි පින් එකේ කෙලින්ම කරන්ට් එක යන පවර් IC කියලානේ. ඒ චයිනා මොඩල් වල විතරයි. එතකොට ස්මාර්ට් ෆෝන් එකේ බැටරි පින් එකේ කරන්ට් එක යන කෙලින්ම charging IC එකට. charging IC එකට නම් තුනක් කියනවා. charging IC කියලා කියනවා, DC to DC IC කියලා කියනවා, PMIC IC කියලා කියනවා. ඉතින් මේ කතාව YouTube අපේ group එකට දානවා මේ ඔය වීඩියෝ කරන මොකද මේක වැදගත්ම කතාව. එතන පට්ටලේසි ෆෝන් හදන්න මෙන්න මේක ඔළුවේ තියනවා. හරි? එතන ඔන්න බලන්න charger එක කොහොම charging voltage කියන්නේ charging IC එකට. බැටරි තමයි බැටරි voltage කියන්නේ මේ charging IC එකට. එතන මේ බැටරි වෝල්ටේජ් හතරක් දෙන්නේ. ඉතින් අපි පවර් සප්ලයි ගහලා චෙක් කරලා බලන්නේ මේක චෙක් කරන්නේ. බැටරි වෝල්ටේජ් 3.7යි. දැන් අපි කතා කරන්නේ පවර් සප්ලයි ගහලා චෙක් කරලා කියන්නේ. එතකොට මෙතනට එන්න ඕන වෝල්ට් 5. ඇයිද? charger එකේම charging වෝල්ට් 5ක් මේ කැප් එකට එන්න බෑ. එතකොට මේ කැප් එකට එන්න ඕන වෝල්ට් 4ක්. එතකොට අපි charger එක අමතක කළා දාමු. එතකොට ස්මාර්ට් ෆෝන් එකක් ඔන්න යනවාද කියලා. ස්මාර්ට් ෆෝන් එකක් ඔන්න නිසා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දේ මොකද්ද? ඔන්න බලන්න මේ තියෙන ප්‍රයිමරි ලයින් එක. හරි? ඊට පස්සේ ඔන්න ස්විච් එක ගොම් පස්සේ තමයි සෙකන්ඩරි ලයින් එන කරන්ට් එක යන්නේ. හරි සරලයිනේ කතාව. එතකොට දැන් නිකන් ඔයගොල්ලෝ හිතන විදියට ඔන්නේ නැති ෆෝන් එකක් આવොත් ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕන කොතනද කියලා නිකන් හිතෙන්නේ. අන්න හරි. පවර් ස්විච් එකට වෝල්ටේජ් එකක් එනවද කියලා බලන්න. ඔන්න ස්විච් එකට වෝල්ටේජ් එකක් එනවා නම් charging IC එක අනිවාර්යෙන් ඕකේ. පවර් IC එක භාගයට ඕකේ වුණොත් නේ අතන වෝල්ටේජ් එක යන්නේ. ඊට පවර් IC එක ඔබනකොට තමයි අර වට කරන්ට් එක බෙදෙන්නේ. පට්ට ලේසි මේ ලෝක අතන්දරයක් නෑ මේක. එතකොට අපි දැන් ඔන්න ස්විච් එක වෝල්ටේජ් එකක් එනවා. එහෙනම් ඔන්න ස්විච් එක වෝල්ටේජ් එකක් එනවා නම් අපි ඊළඟට බලන්න ඕන ඔන්න ස්විච් එක ඔබන ගමන් දැන් ෆ්ලෑෂ් IC එකයි CP එකයි වටින ලොකු කැපැසිටර් දෙකක් තුනක් තියෙනවා. ඒ කැප් වලට වෝල්ටේජ් එකක් එනවද කියලා බලන්න ඔන්න ස්විච් එක ඔබන ගමන්. ඔන්න ස්විච් එක ඔබන ගමන් මේවට වෝල්ටේජ් ඉන්නේ නැහැ කියලා කියන්නේ පවර් IC එක ඩැමේජ් වෙනවා.